ඔයාගේ WhatsApp එකට වෙන කෙනෙක් හොරෙන් රින් කළා, ඔයාගේ පෞද්ගලික මැසේජ්, ෆොටෝස් බලනවට ඔයා කැමතිද? ඉතින් අද ලංකාවේ බොහෝ දෙනෙක්ගේ නොදැනුවත්කම නිසා ඉතාම සරල රැවටීමකින් තප්පර කිහිපයක් ඇතුළත ඔවුන්ගේ WhatsApp ගිණුම් හැකර්වරුන්ගේ අතට යනවා. ගොඩක් අය හිතනවා මගේ ෆෝන් එක මගේ අතේ තියෙද්දි කවුරුත් මාව හැක් කරන්නේ නැහැ කියලා. හැබැයි ඒක සම්පූර්ණ බොරුවක්. ඒක අපි හිත හදා ගන්න කියන දෙයක් විතරයි. මේ තත්ත්වයෙන් 99%ක්ම බේරෙන්නේ තියෙන එකම ප්‍රායෝගික විසඳුම තමයි WhatsApp 2 step verification කියන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට 2 step verification එක ගැන මම දන්න හැම දෙයක්ම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාගේ WhatsApp ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් වීඩියෝ එක මග නොහැර අවසන් වෙනකම් බලන්න. ඉතින් අපේ WhatsApp ගිණුමට තියෙන ආරක්ෂාව තවත් වැඩි කරගන්න තමයි WhatsApp එකෙන් මේ 2 step verification option එක දීලා තියෙන්නේ. සරලවම කිව්වොත් මේක හරියට ඔබේ ගිණුමට දාන අමතර යකට දොරක් වගේ. ඔයා මේක ඊමේල් එකක් දීලා නිවැරදිව ඔන් කරලා ඉලක්කම් 6ක පින් එක දුන්නාට පස්සේ හැකර් කෙනෙක් කොහොම හරි ඔයාගේ OTP කෝඩ් එක හොයාගෙන ඇතුළට එන්න හැදුවත් WhatsApp එකෙන් අනිවාර්යයෙන්ම අර 2 step verification පින් එක ඉල්ලනවා. එතකොට හැකර්ට එතනින් ඉදිරියට යන්න බැරි වෙනවා. මොකද මේ පින් එක දන්න ඔයාගේ මොලේ විතරක් නිසා. ඒ පින් එක නැතුව හැකර්ට ගිණුමට ඇතුළු වෙන්න කිසිම හැකියාවක් නැහැ. අපි දැන් බලමු හැකර්වරු ගිණුමට ඇතුළු වෙන ක්‍රම මොනවද කියලා. මුලින්ම බලමු හැකර් කෙනෙක් කොහොමද අපේ ගිණුමට ඇතුළු වෙන්න උත්සාහ කරන්න කියලා. මේක ප්‍රධාන වශයෙන්ම ක්‍රම කිහිපයකට සිද්ධ වෙනවා. පළවෙනි ක්‍රමය තමයි OTP රැවටීම. ඒ කියන්නේ හැකර්ගේ ෆෝන් එකට ඔබේ නම්බර් එක ගහලා WhatsApp එකට ලොග් වෙන්න හදනවා. එතකොට ඔයාගේ ෆෝන් එකට ඉලක්කම් 6ක OTP කේතයක් එනවා. ඊට පස්සේ හැකර් ඔබට කෝල් කරලා විවිධ බොරු කියලා උදාහරණයක් විදිහට මම අහවල් බැංකුවෙන් එහෙම නැත්නම් අහවල් සමාගමෙන් කියලා ඒ OTP කේතය ඔයාව රවට්ටලා ඉල්ල ගන්නවා. ඔයා රැවටිලා කේතේ දුන්නොත් එහෙම තප්පරෙන් ඔයාගේ ගිණුම හැක් වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි SIM එක මාරු කිරීම. හැකර් ඊට සියුම්ම ව්‍යාජ තොරතුරු දීලා ඔබේ නම්බර් එකට මලු SIM එකක් ගන්නවා. නැත්නම් ඔබේ SIM එක හොරකම් කරනවා. එතකොට ලොග් වෙද්දී OTP කේතය යන්නේ කෙලින්ම හැකර්ගේ අතට. එතකොටත් ඔයාගේ ගිණුම හැක් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි ඔත්තු බලන apps. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට විවිධ ලින්ක් හරහා හෝ අවිධිමත් ලෙස ඉන්ස්ටෝල් කරන ඇප් එකක් හරහා ඔත්තු බලන මුදුකාංගයක් නැත්නම් වෛරස් ඇප් එකක් ඇතුළු වුණොත් හැකර්ට ඔබගේ තිරේ මත පේන දේ කෙලින්ම පේනවා. ඔබ පින් එක ගහන විදිය පවා ඌට පේන නිසා 2 step verification එකනොත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් වෙනත් ක්‍රමත් තියෙනවා. හැකර්වරුන් එවන්න පුළුවන් නොමිලේ තෑගි ඩේටා දිනන්න මේ QR එක ස්කෑන් කරන්න මේ ලින්ක් එක ඕපන් කරන්න වගේ ව්‍යාජ මැසේජ්. කවදාවත් ඒ වගේ දේවල් දැක්කොත් ස්කෑන් කරන්න යන්න එපා. ලින්ක් එක ඕපන් කරන්න යන්නත් එපා. මොකද ඔබ නොදුනත්වම ඒ ස්කෑන් කරන්නේ ලින්ක් කරන්නේ හැකර්ගේ පරිගණකයට ඔබේ ගිණුම ඇතුළත් කරගන්න තියෙන අවසරය වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඔයා කාර්යාලයේ පොදු පරිගණකයකින් WhatsApp එකට ලොග් වෙලා ඔයාට ලොග් අවුට් වෙන්න අමතක වුණොත් එහෙම ඊළඟට එන කෙනාට WhatsApp එකට ගිහිල්ලා ඔයාගේ හැම මැසේජ් එකක්ම බලන්න පුළුවන්. ඒක අතිශයින්ම අවදානම් දෙයක්. ඒ නිසා එහෙම අමතක වුණොත් වහාම WhatsApp එකේ link device කියන option එකට ගිහිල්ලා අදාළ පරිගණකය ලොග් අවුට් කරන්න. ඒ වගේම තව දෙයක් තමයි mod WhatsApp පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක නවත්තන්න. normal WhatsApp එක පාවිච්චි කරන එක ගොඩක් ඔයාගේ ආරක්ෂාවට වැදගත් වෙනවා. ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොම හරි හැකර් කෙනෙක් මගේ account එකට රින් ගුවොත් එයාට මගේ පරණ photos, chats ඔක්කොම පේනවද කියන එක. මෙන්න මේකයි ඇත්ත. ඒ කියන්නේ හැකර් කෙනෙක් SIM එකෙන් හෝ OTP එකෙන් ලොග් වුණොත් ඒ කිසිම දෙයක් ඔහුට පේන්නේ නැහැ. මොකද WhatsApp වැඩ කරන්නේ end to end encryption කියන තාක්ෂණයෙන්. ඒ වගේම ඔබේ පරණ message save වෙලා තියෙන ඔබේ phone එකේ memory විතරයි. හැකර් කෙනෙක් සාර්ථකව ලොග් වුණත් ඔහුට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම හිස් WhatsApp එකක්. හැබැයි මතක තියාගන්න හැක් කරාට පස්සේ අලුතෙන් එන message ඔක්කොම ඔහුට පේනවා. ඊට පස්සේ ඔයාගේ යාළුවන්ට message කරලා සල්ලි ඉල්ලන්න වගේ විවිධ වංචා සිදු කරන්න ඔහුට පුළුවන්. දැන් අපි බලමු මේ 2 step verification එක පාවිච්චි කරද්දී එන ප්‍රධාන ප්‍රශ්න තුනක් සහ ඒවට ඔයා කරන්න ඕන දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි PIN එක අපිට මතක වුණොත් මොකද අපි කරන්නේ? ඔයා 2 step verification එක on කරන වෙලාවේ ඊමේල් ලිපිනයක් ලබා දෙන්නේ නැතුව PIN එක විතරක් දුන්නා කියලා හිතමු. දැන් ඔයාට කාලයකට පස්සේ මේ PIN එක අමතක වෙනවා. ඔයා log වෙන්න හදුවට ඇතුළට යන්න බෑ. මොකද ඔයා දැන් අමතක වෙලා type කරන වෙනස් PIN අංක. එතකොට මොකද වෙන්නේ? මෙතනදී ඔයා ඊමේල් එකක් දීලා නැති නිසා WhatsApp ආයතන ඔබට සහනයක් දෙනවා. ඉතින් ඔයා PIN එක type කරන තැන තියෙන forgot PIN කියන එක touch කරාම එදා ඉඳන් දින 7ක් ඔයාට බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ 8 වෙනි දවසේ PIN එක නැතුවම ගිණුමට ඇතුළු වෙන්න WhatsApp එකෙන් අවස්ථාව දෙනවා. හැබැයි මතක තියාගන්න මෙහෙම ඇතුළු වෙද්දී ආරක්ෂක පියවරක් විදිහට WhatsApp එකෙන් ඔයාගේ පරණ සහ ඒ දවස් 7 ඇතුළත එන message photos ඔක්කොම මැකිලා හිස් ගිණුමක් තමයි ලැබෙන්නේ. backup එකක් තිබුණොත් සමහර විට පරණ message ගන්න පුළුවන් වෙයි. ඇයි මේ දවස් 7ක් දෙන්නේ? මොකද ගිණුමේ ඇත්තම අයිතිකාරයාගේ SIM එක හැක් වුණා කියලා දන්නවනම් මේ දවස් 7 ඇතුළත ඔහු SIM එක බේර ගන්න පියවරක් ගන්නවා. එහෙම දවස් 7ක් ගියාට පස්සේ කවුරුත් මුකුත් කළේ නැත්නම් WhatsApp එක හිතනවා PIN එක ඇත්තටම අමතක කළා මේ ඇත්තම අයිතිකාරයා මේ PIN එක ඉල්ලන්නේ කියලා. අන්න ඒ නිසායි අනිවාර්යයෙන්ම ඊමේල් එකක් දෙන්න කියලා. එතකොට දවස් 7ක් බලන් ඉන්න නැතුව ක්ෂණිකව PIN එක රීසෙට් කරගන්න පුළුවන්.
එහෙම කරාම මැසේජ් පොඩුව කැපෙන්නෙත් නැහැ. ඒවත් තියෙන විදිහටම තියෙනවා. මොකද අපි පින් එකනේ රීසෙට් කරන්නේ. මොකද WhatsApp එක දන්නේ නැහැ ඇත්ත අයිතිකාරයාමද හැකර්ද කියලා. ඒ නිසා WhatsApp එකම රීසෙට් කරලා තමයි නැවත දෙන්නේ. මොකද ඔයාගේ තොරතුරු වෙනත් කෙනෙක් අතර යන්නේ නැති වෙන්න. ඉතින් ඒ හින්දා පින් එක අමතක කරගන්න නැතුව WhatsApp 2 step verification එක හදද්දී අනිවාර්යෙන්ම email එකකුත් දෙන්න. දෙවෙනි එක තමයි හැකර් කෙනෙක් වගේ OTP එක හොරකම් කරොත් එහෙම. අපි මෙහෙම හිතමු. ඔයා අතින් වැරදිලා WhatsApp එකට log වෙන OTP කේතේ හැකර් අතර දුන්නා කියලා. දැන් හැකර් ඔහුගේ දුරකථනයෙන් හරි PC එකෙන් හරි WhatsApp එකට ඇතුළු වෙන්න හදද්දී ඔහුට ඉලක්කම් 6ක 2 step verification pin එක ගහන්න කියලා එනවා. හැකර් මේ පින් එක දන්නේ නැති නිසා ඔහු කරන්නේ අර forgot pin කියන option එක click කරන එක. මෙන්න මේ වෙලාවට හැකර් එහෙන් ගිණුමට රින් ගන්න හැදුවට ඔයා email එකක් දීලා තියෙනවා නම් ඔයාගේ phone එකට WhatsApp එකෙන් ෂණික email එකක් එනවා 2 step verification pin එක reset කරන්නද කියලා. මොකද WhatsApp එකේ හිතන්න ඔයාම තමයි මේ නැවත log වෙන්න හදන්නේ කියලා. ඉතින් මෙතන තමයි ඔයා වැඩියෙන්ම අවධානය දෙන්න ඕන තැන. ඒ කියන්නේ ඔයා ඉල්ලීමක් නොකර මේ වගේ email එකක් ආවොත් එහෙම අනිවාර්යෙන් ඔයාගේ WhatsApp එක hack කරන්න යනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ email එක ආසෙන් ඔයා තේරුම් ගන්න ඕන ඔයාගේ OTP එක දැන් තියෙන්නේ හැකර් ළඟ කියන එක. ඒ නිසා කිසිම වෙලාවක මේ වගේ වෙලාවක ඊමේල් එකට එන රීසෙට් ලින්ක් එක නම් ටච් කරන්න යන්න එපා. ඒ ලින්ක් එක ටච් කරපු සැනින් ඔයා කරන්න හැකර් වෙනුවෙන් ගිණුමේ ආරක්ෂාව ඔයාම ඉවත් කරලා දෙන එක. ඔයා ඒ ලින්ක් එක ක්ලික් නොකරන තාක්කල් හැකර්ට පින් එක ඉවත් කරන්න බෑ. ඒ නිසා ලින්ක් එක ඔබන්න නැතුව තප්පරයක්වත් පරක්කු වෙන්නේ නැතුව WhatsApp එකෙන් log out වෙලා නැවත WhatsApp එකට log වෙන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ආගේ ෆෝන් එකට අලුත් OTP කේතයක් එනවා. එතකොට අර පරණ OTP කේතේ ඒකම කල්ලිකුත් වෙනවා. එතකොට හැකර් හොරකම් කරපු OTP එක ආයෙ හැකර්ට ඇතුළට යන්න බැරි වෙනවා. එතකොට හැකර්ගේ උත්සාහය එතනම ස්වයංක්‍රීයව අඩපණ වෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ WhatsApp එකට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාගේ ගිණුම බේර ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි SIM එක හැකර් සතු වුණාම අපි මොකද්ද කරන්නේ? හැබැයි SIM එකම කොපි කරලා හරි එහෙම නැත්නම් ඔයාට එන SMS කෙලින්ම හැකර් අතට යනවා නම් අර විදිහට අපිට log වෙලා අපේ account එක බේර ගන්න බෑ. අන්න ඒ වෙලාවට හැකර්ට පුළුවන් අර මම කලින් කිව්ව පින් එක අමතකුණාම අපිට දෙන දින 7 නීතිය හැකර්ටත් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා දින 7 ඇතුළත ඔයාගේ SIM එක අක්‍රිය කරලා ගිණුම බේර ගන්න පීවරක් ගත්තේ නැත්නම් දින 7 අවසානයේ හැකර්ට පින් එක නැතුවම ගිණුමට ඇතුළු වෙන්න පාර හැදෙනවා. අන්න ඒ නිසා අපි දාපු 2 step verification එකනොත් වැඩක් නැති වෙන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න තප්පරයක්වත් පරක්කු වෙන්නේ නැතුව ඔයාගේ සේවා සපයන්නාට ඒ කියන්නේ Dialog, Mobitel, Airtel, Hutch ආයතන වලට කතා කරලා SIM එක සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන්න. ඒ කියන්නේ SIM එක සම්පූර්ණයෙන් ඩීඇක්ටිවේට් කරන්න. එතකොට හැකර් ගාව SIM එක තිබ්බත් ඔහුට අලුත් කේතයක් ලබා ගන්න බෑ. ඒ වගේම මේ ගැන වහාම ළඟම තියෙන පොලිසියටත් ගිහින් පැමිණිල්ලක් දාන ගමන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුවත් කරන්න. මොකද පරිගණක අපරාධ පනත යටතේ මේක බරපතල වරදක්. මෙහෙම කරාම හැකර් කරන වංචාව වලින් ඔයාට නීතිමය වශයෙන් ආරක්ෂාවක් ලැබෙනවා වගේම හැකර්ව කොටු කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් තවත් අමතර කරුණු විදිහට ඔයාට කියන්න තියෙන්නේ ඔයා මොනම ඇප් එකක ගැන WhatsApp එකේ හරි කොයි app එකේ හිටියත් දන්නේ නැති link තියෙනවා නම් ඒව නම් click කරන්න යන්න එපා මොනවද දෙනවා කිව්වත්. මොකද ඔයා කරන වැරදි හින්දා phone එකේ 2 step verification එකේ මොකද දාලා තිබ්බනොත් එහෙම ඔයාගේ phone එකට ආයේ කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයා කරන වැරදි නිසා phone එකම hack වුණොත් එහෙම මේ කිසිම ආරක්ෂා ක්‍රමයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා WhatsApp කිරීම මාස 4ක් ඒ කියන්නේ දවස් 120ක් එක දිගට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව පාවිච්චි කරන්න ඇතුන් තිබ්බොත් එහෙම WhatsApp ආයතනයේ විසින් මේ ගිණුම සාමාන්‍යයෙන් මකා දානවා. ඒ කියන්නේ අපි හිතමු SIM එක මාස 4ක් විතර ගලවලා තිබ්බා කියලා. එතකොට මෙන්න මේ දේ මේ විදිහට වෙනවා. ඉතින් මේක කරන්නේ පරිශීලකයන්ගේ ආරක්ෂාවටයි දත්ත පිරිසිදුව තබා ගන්නයි. උදාහරණයක් විදිහට කවුරු හරි තමන්ගේ SIM එක අතහැරලා දැම්මොත් එහෙම කාලයකට පස්සේ නම්බර් එක වෙන කෙනෙක්ට දුන්නොත් එහෙම ගිණුමේ දත ආරක්ෂා කරගන්න තමයි මේ විදිහට මේ WhatsApp එකෙන් මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒකත් උන්ගේ ආරක්ෂක ක්‍රියාවලියේම කොටසක්. දැන් මම මේ කියපු දේවල් ඇහුවම ඔයාට හිතෙන්න පුළුවන් එහෙනම් මේ 2 step verification එකෙන් වැඩක්ම නැද්ද? ඒකෙන් කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැද්ද කියලා. මෙන්න මේකයි ඇත්ත තත්ත්වය. එහෙම හිතන එක සම්පූර්ණයෙන්ම වැරදි. මේක තමයි වගේ WhatsApp එකට දෙන්න පුළුවන් ලොකුම සහ බලවත්ම ආරක්ෂාව. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි දේ තමයි ක්ෂණික හැක් කිරීම වලින් 100ක් වගේ WhatsApp එක බේරෙනවා. අද ලංකාවේ සිද්ධ වෙන WhatsApp හැක් කිරීම වලින් බොහොමයක්ම වෙන්නේ අර මම මුලින් කිව්ව විදිහට. කවුරු හරි කෝල් එකක් දීලා හරි මැසේජ් එකකින් හරි ඔයාව රවට්ටලා වගේ OTP එක ඉල්ල ගන්න. සාමාන්‍යයෙන් නම් හැකර් ඒ OTP එක ගහපු ගමන්ම ඔයාගේ account එකට හැකර්ට රින් ගන්න පුළුවන්. හැබැයි ඔයා මේ 2 step verification එක දාලා තියෙනවා නම් හැකර් OTP එක ගැහුවට පස්සේ එතනින් එහාට යන්න බැරුව සම්පූර්ණයෙන් හිර වෙනවා. මොකද ඊළඟට අර ඉලක්කම් 6 පින් එක ඉල්ලනවා. ඒක දන්න ඔයා විතරක් හින්දා අන්න එතනදී හැකර්ගේ උත්සාහය එතනින්ම ඉවරයි. WhatsApp ගිණුම 100%ක්ම බේරෙනවා. දෙවෙනි දේ තමයි අර දවස් 7 කියන්නේ හැකර් දෙන chance එකක් නෙවෙයි. ඒක ඔයාට ලැබෙන අවස්ථාවක්. කවුරු හරි ඔයාගේ SIM එකම හොරකම් කරලා OTP එකත් එයාම අරගෙන forgot pin කියන එකට ගිහිල්ලා account එකට රින් ගන්න හැදුවොත් 2 step verification එක නැත්තම් මොකද්ද වෙන්නේ? තප්පරෙන් account එක හැකර්ගේ අතට යනවා. ඔයාට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේ 2 step verification pin එක දාලා තියෙන නිසා WhatsApp එකෙන් හැකර්ව එතනම block කරලා pin එක නැත්තම් දවස් 7ක් බලන් ඉන්න කියන. දවස් 7 තමයි මේකෙන් ඔයාට දෙන ලොකුම ආරක්ෂාව.
ඒ කියන්නේ හැකර් වාගේ account එක ඇතුළට යන්න කලින් WhatsApp එකෙන් ඔයාලට දවස් 7ක කාලයක් දෙනවා මේක බේර ගන්න. ඒ දවස් 7 ඇතුළත ඔයාලට පුළුවන් ඉක්මනට ගිහින් SIM එක අක්‍රිය කරන්න, ඒ වගේම පොලිසියට පැමිණිලි කරන්න, නැත්නම් අලුත් SIM එකක් ගන්න. ඒ කියන්නේ ඔයාලට සටන් කරන්න කාලය හදලා දෙන්නේ මේ 2-step verification එක තමයි. තුන්වෙනි දේ තමයි 2-step verification එකෙන් කරන්න බැරි එකම දේ. ඒ කියන්නේ ඔයා නොදන්න link ඔබලා phone එකට virus app දාගෙන තියෙනවා නම් hacker-ට ඔයාගේ phone එකේ screen එක පේන්නේ නැහැ. එතනදී නම් මේ pin එක ගැහුවත් hacker-ට ඒක පේන නිසා වැඩක් වෙන්නේ නැහැ. මොකද hacker-ට හැමදාම පේන නිසා. ඒක හරියට ඔයා ගේට් එකට ලොකු ඉබ්බෙක් දාලා යතර හොරාගේ අතර දුන්නා වගේ වැඩක්. ඒ හින්දා ෆෝන් එකේ ආරක්ෂාව තියෙන වාගේ අතේ. ඒ නිසා මේ 2-step verification එක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අදම ඔයාගේ WhatsApp එකට email එකකුත් එක්කම මේ 2-step verification එක activate කරගන්න. ඒකෙන් ඔයාගේ WhatsApp එකේ ආරක්ෂාව තව වැඩි වෙනවා මිසක් ඔයාට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න දක්ෂ hacker කෙනෙක් ඔයාගේ email එක hack කරොත් ලේසියෙන්ම WhatsApp එකටත් යන්න පුළුවන්. ඒ නිසා මේකට දෙන email එක ගිණුමත් ඉතාම ශක්තිමත් වෙනවා. ඉතින් හොඳ email එකක් හදාගන්න විදිය දැනගන්නත් ඕන නම් comment section එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් අද මම මේ කියලා දුන්නේ මේ මොහොත වෙනකොට WhatsApp ආයතනයේ ලබා දීලා තියෙන නිල ආරක්ෂක තොරතුරු හා තාක්ෂණික දත් අනුව තියෙන තොරතුරු. හැබැයි අපි දන්නවා තාක්ෂණය කියන්නේ දිනින් දින අලුත් වෙන දෙයක් හින්දා අනාගතයේ අලුත් අප්ඩේට්ස් එක මේ ආරක්ෂක පියවර මීට වඩා තවත් දියුණු වෙන්න හෝ වෙනස් වෙන්න ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක තාම ඉවර නෑ. අපි දැන් බලමු කොහොමද මේ 2-step verification එක හරියටම නිවැරදිව on කරගන්න කියලා. ඉතින් මම මෙතනදී මගේ ෆෝන් එක නෙවෙයි පාවිච්චි කරන්නේ මගේ ළඟ තියෙන වෙනත් ෆෝන් එකක් තමයි පාවිච්චි කරන්නේ මොකද WhatsApp 2-step verification එක ළඟදී screen record එකකින් මම පෙන්වන්න හැදුව නිසා එතනදී WhatsApp privacy policy ඉන්දේ කොටස ඔටෝම hide වෙනවා එතකොට ඔයාලට ඒක හරියට කියලා දෙන්න බැරි වෙනවා ඒ හින්දා මම මේ විදිහට වෙනත් ෆෝන් එකකින් ඔයාලට මේක හරියට on කරගන්න විදිය කියලා දෙන්නම් මම දැන් මේ විදිහට WhatsApp එක open කරගන්නවා මම දැන් තීරයේ දකුණු පැත්තේ ඉහළින් තියෙන තිත්තුන මේ විදිහට touch කරනවා ඔයත් මේ විදිහටම කරන්න ඊට පස්සේ මම මෙතන පල්ලෙහාම තියෙන setting කියන option එක touch කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනියටම account කියලා option එකක් තියෙනවා. දැන් මම මේ option එක මේ විදිහට touch කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් හතරවෙනියට 2-step verification කියලා option එකක් තියෙනවා. දැන් මම මේ option එක මේ විදිහට touch කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා turn on කියලා බලා ගන්න පුළුවන් කොළ පාට option එකක් තියෙනවා. දැන් මම මේක මේ විදිහට touch කරනවා. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉලක්කම් 6ක 2-step verification pin එක type කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ඔයා කලබල වෙන්නේ නැතුව හොඳට හිතලා කාටවත් අනුමාන කරන්න අමාරු ඉලක්කම් 6ක pin එකක් type කරගන්න ඕනි. ඉතින් මේ pin එක අමාරු වුණත් අනිවාර්යෙන් මේ pin එක ඔයා මතක තියාගන්න ඕනේ. කිසිම මොහොතක pin එක අමතක කරගන්න නම් එපා. අමතක වෙනවා නම් අනිවාර්යෙන් කොලයක හරි ලියලා තියාගන්න. මොකද ඔයාට මේ pin එක අමතක වෙන එක නවත්වන්න සාමාන්‍යයෙන් සතියකට සැරයක් දවස් කිහිපයකට සැරයක් WhatsApp එකෙන් ඔටෝ ඔයාගෙන් මේ pin එක අහනවා. එතකොට ඔයා මේ pin එක අනිවාර්යෙන් එතන type කරන්න. ඒ නිසා pin එක පාඩම් වෙනකම් ලියලා හරි තියාගන්න. දැන් මම මේ විදිහට ඉලක්කම් 6ක 2-step verification pin එක type කරගන්නවා. ඔයත් හරියටම මේ විදිහට type කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට type කරලා පස්සේ ඔයාලට ආයෙත් බලා ගන්න පුළුවන් මේ pin එකම ආයෙත් තහවුරු කරන්න කියලා ඒකම type කරන්න කියනවා. ඔයා මේ pin එකම ආයෙත් මේ විදිහට දෙවෙනි පාරටත් මේ විදිහට type කරගන්න. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහෙන් තියෙන කොළ පාට save කියන option එක touch කරන්න. දැන් මේ විදිහට මේ 2-step verification pin එක save වුණා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් pin එකට පස්සේ තියෙන වැදගත්ම option එක. මෙතනදී තමයි අපි 2-step verification එකට email එකක් ලබා දෙන්නේ. හදිසියේ හරි ඔයාලට 2-step verification pin එක අමතක වුණොත් එහෙම මෙතනදී දෙන email එකට තමයි 2-step verification එක reset කරගන්න එන අදාළ link එක එන්නේ. ඉතින් මෙතන පල්ලෙහා skip කියලා option එකක් තිබ්බත් ඒක click කරන්න නැතුව අනිවාර්යෙන් ඔයා මෙතෙන්ට ඔයා දැනට පාවිච්චි කරන password එක මතක තියෙන email එකක් දෙන්න. ඔන්න දැන් මම මෙතන ඉහළින් තියෙන @email කියන option එක touch කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් email එක මේ විදිහට type කරගන්න තියෙනවා. දැන් ඔයා මෙතෙන්ට හරියටම ඔයාගේ email එකේ මේ විදිහටම අකුරක් නැර type කරගන්න. මම මේ විදිහට මගේ email එක type කරගන්නවා. මේ විදිහට email එක type කරගත්තාට පස්සේ අනිවාර්යෙන් නැවත මේක next කරන්න කලින් ඒ email එකේ අකුරු වචන හරිද කියලා දෙපාරක් තුන් පාරක් බලන්න. මොකද අකුරක් හරි වැරදුනොත් වෙන කෙනෙක්ගේ email එකට ඔයාගේ reset link එක යන්න පුළුවන්. ඒ විදිහට බැලුවාට පස්සේ මෙතන පල්ලෙහා තියෙන next කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මේක verify වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වෙලා ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට continue කියලා option එකක් තියෙනවා. ඔයා ඒක touch කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ email එකත් ඔයාගේ 2-step verification එකට add වුණ විදිය. ඔයාලට මෙතන verified කියලා බලා ගන්න පුළුවන්. මම දැන් මෙතනින් back වෙනවා. දැන් ඔයාලට මෙතන පල්ලෙහා තියෙන email address කියන option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීපු email address එක මේ විදිහට add වෙලා තියෙන විදිය. ඒ වගේම පල්ලෙහා තියෙන 2-step verification කියන option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට 2-step verification එක active වෙලා තියෙන විදිය. මෙතන පල්ලෙහා තියෙන change pin කියන option එකෙන් ඔයාලට පුළුවන් ඔයා දීපු 2-step verification pin එක අයින් කරලා අලුත් pin එකක් add කරගන්න.
ඒ වගේම turn off කියන option එකෙන් ඔයාලට පුළුවන් මේ 2-step verification pin එක off කරගන්න. ඉතින් ඔයාලට මෙතන මේ තියෙන turn off කියන එක touch කරලා මේ විදිහට නැවතත් turn off කියන එක touch කරාම ඔයාලට මේ pin එක මේ විදිහට off කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නැවතත් මුලින්ම මේ විදිහට 2-step verification pin එක on කරගන්න තියෙනවා බලා ගන්න පුළුවන්. WhatsApp රහස් ගැන වගේම තවත් වැදගත් වීඩියෝ ගොඩක් channel එකේ playlist වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා වීඩියෝ ගැන තියෙන හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් comment කරලා like එකක් දාන ගමන් මේ ගැන දන්නේ නැති යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න.